to rise, born to shine. Feel the rhythm, the world is හායි යාළුවනේ කොහොමද ඔයාලට පිළිගන්නවා අදත් සාදරයෙන් බෝන් ටු රයිස් මගේ channel එකට පිලිප් පාලි විජේවර්ධන ඔව් ඔයත් අනිවාර්යයෙන් මේ නම කොහෙදී හරි අහලා ඇති මොහු ශ්‍රී ලංකාවේ බිහිවුණ ඉතා දක්ෂ සහ ධනවත්ම ව්‍යාපාරිකයෙකි උපාලි සමූහයේ නිර්මාතෘවරයා වන්නේ මොහුය අද අපි කතා කරන්න යන්නේ ඔහු ගැනයි උපාලි සමූහය ඇමරිකා එක්සත් ජනපදයේ එක්සත් රාජධානිය මැලේසියාව තායිලන්තය සිංගප්පූරුව සහ හොංකොං යන රටවල් පුරා විහිදලා තියෙනවා. මෙම සමූහය රසකැවිලි කර්මාන්තයේ ඉඳලා ඉලෙක්ට්‍රොනික උපකරණ, මෝටර රථ නිෂ්පාදනය, ගුවන් සේවා සහ මුද්‍රිත මාධ්‍ය අංශ හරහා ජනතාව අතරට පැමිණ ඇත. එය ඩෙල්ටා, කැන්ඩොස්, යුනික්, උපාලිය, උපාලි මැස්ඩා සහ උපාලි පුවත්පත් ඇතුළු තවත් බොහෝ වෙනද නාම ඔස්සේ වෙළඳ පොළ තුළ ලොකු ජයග්‍රහණයක් කර ගැනීමට සමත් විය. නමුත් හදිසියෙම සිදු වුණු අනතුරකින් මේ සියලු දේ වෙනස් විය. 1983 පෙබරවාරි 13 වන දින මැලේසියාවේ සිට කොළඹ බලා උපාලි මහතා පැමිණි ඔහුගේ පෞද්ගලික ජෙට් යානය මැලැක්කා සමුද්‍ර සන්ධියට ඉහළ අහසින් හදිසියෙම අතුරුදහන් වීම නිසාවෙන් අද වන තුරු එම යානය පිළිබඳව කිසිම තොරතුරක් සොයාගත නොහැකි බවටයි වාර්තා වෙන්නේ. දොන්නෝල්ට තුඩුගල්ලේ විජේවර්ධන සහ අනුලා කල්යාණවති විජේසිංහ ඔහුගේ මව සහ පියා වෙනවා. බාලම සහ පවුලේ එකම පුත්‍රයා වූ ඔහුට වැඩිමහල් සහෝදරයන් දෙදෙනෙක් හිටියා. දවවෙලන්දක වූ ඔහුගේ සීයා වන දොන් පිලිප් විජේවර්ධන පවුලේ ව්‍යාපාරවල ආරම්භකයා වෙනවා. උපාලි විජේවර්ධන මහතාට වයස අවුරුදු 18 දී ඔහුගේ පියා අහිමි වන අතර ඉන්පසු ඔහුගේ මව විසින් දරුවන් ද රැගෙන සේදවත්තේ පිහිටි ඔවුන්ගේ නිවසක් වෙත පදිංචියට ගොස් ඇත. මේ වන විට ඔවුන් දැව කර්මාන්තය හරහා කොළඹ ඉදිකිරීම් වලට දැව සපයමින් මුදල් උපයා ඇත. ඉන්පසු ඔවුන් දේපල වෙළඳාම් ඇතුළු විවිධ ව්‍යාපාරවලට තම ලාභ ආයෝජනය කරමින් ව්‍යාපාර තව තවත් පුළුල් කරගෙන ඇත. උපාලි මහතා කොළඹ රාජකීය විද්‍යාලයෙන් සහ ලෙදර්හිඩ්ඩි සාන්ත ජෝන් පාසලෙන් ඉගෙනුම ලබා ඇත. පසුව 1956 සිට 1959 දක්වා විදෙස්ගත වී කේම්බ්‍රිජ් ක්වීන්ස් විද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව හැදෑරූ අතර ශාස්ත්‍රවේදී උපාධියක්ද ලබාගෙන ඇත. උපාලි මහතා 1975 දී ලක්මිනී රත්වත්තේ වන ආචාර්ය සීවලී රත්වත්තේගේ දියණිය සමග විවාහ විය. පසුව ජෙෆ්රි බාවා විසින් නිර්මාණය කරන ලද තර්ස්ටන් පාරේ පිහිටි ඔවුන්ගේ නිවසට පදිංචියට ගොස් ඇත. එම නිවසෙහි ඔහුගේ පුද්ගලික ගුවන් යානය නවතා තැබීමට අංගණයක් පවා සකසා තිබී ඇත. තවද ඔහුට නුවරඑළියේ සනීෆ්‍රොෆ් බ්ලංගලාව නම් ගම්බද නිවසක් තිබුණි. උපාලි මහතා කැලණිය රජමහා විහාරයේ බස්නායක නිලමේ තනතුරක් දරා ඇත. මේ අතර දේශීය දේශපාලනය තුළද ඔවුන්ගේ බලය පතුරවාගෙන ඇත. උපාලි මහතාගේ පියාගේ මාමා වන දොන් රිචඩ් විජේවර්ධන පුවත්පත් ලෝලියෙකු වූ අතර ඔහුගේ ඥාති සහෝදරයා වන ජේ.ආර්. ජයවර්ධන මහතා 1978 සිට 1989 දක්වා ශ්‍රී ලංකාවේ දෙවන ජනාධිපතිවරයා ලෙස සේවය කර ඇත. මේ අතරතුර උපාලි මහතා විසින් ඔහුගේ ව්‍යාපාර වැඩි දියුණු කිරීම සිදු කර ඇත. බ්ලූමැන්ඩල් පාරේ පිහිටි ගොඩනැගිල්ලක ඔහු තමාගේ රසකැවිලි ව්‍යාපාරය ආරම්භ කළේය. එහි කැන්ඩි බෝල යන්ත්‍රයක් ස්ථාපිත කිරීමෙන් පසු එම ව්‍යාපාරය තවත් පුළුල් කිරීමෙන් ඩෙල්ටා ටොෆී සන්නාමය ඔස්සේ ජනතාව අතරට පැමිණ ඇත. 1970 දී උපාලි මහතාගේ මාමා වූ සෙනෙට් සභික සරත් චන්ද්‍රදාස මහතාගේ අභාවයෙන් පසු ලංකා චොකලට් සංගමයේ පාලනයද උපාලි මහතා බාරගෙන ඇත. ඉන්පසු ඔහු කැන්ඩස් වෙළඳ නාමය දේශීය වෙළඳ පොලේ සිට ජාත්‍යන්තර වෙළඳ පොළ දක්වා ව්‍යාප්ත කිරීමට තරම් අතිදක්ෂ ව්‍යාපාරිකයෙකු විය. ඒ අතරට ඔහුගේ මිතුරෙකු වන රත්නම්ගේ සහයද ඇතිව මැලේසියාවේ කොකෝවා අක්කර 14000ක් වගා කර ඇත. තවද මැලේසියා
සිංගප්පූරුව සහ තායිලන්තයේ යන රටවලද කොකෝවා වගාවන් සහ කර්මාන්ත ශාලා පිහිටුවීමට ඔහුට හැකි විය. 1960 ගණන්වල මැද භාගයේදී ඔහු සතුව තිබූ සියලු වෙළඳ සන්නාමයන් එකතු කර උපාලි සමූහය ආරම්භ කර ඇත. උපාලි සමූහයේ සතුව සබන් නිෂ්පාදන ලෙස ක්‍රිස්ටන්, ටිංගල් සහ සිකුරු යන වෙළඳ නාම යටතේ වෙළඳපළට නිකුත් කර ඇත. ඔහු 1968 දී උපාලි එයා නමින් පුද්ගලික ගුවන් ගමන් සේවයක්ද ආරම්භ කර ඇත. මෙරට තුළ සහ ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහා ගුවන් යානා කිහිපයක්ම උපාලි එයා සතු වී ඇත. 1970 වන විට උපාලි ඉලෙක්ට්‍රොනික සමාගමද ආරම්භ කර ඇත. ඒ සමග රේඩියෝ, ගණක යන්ත්‍ර, බිත්ති ඔරලෝසු, වායු සමීකරණ සහ රූපවාහිනී යන ආදිය එකල ආනයන සීමාවන්ට යටත්ව දේශීයව එකලස් කර වෙළඳපළට මුදා හැර ඇත. එම වසරේදීම උපාලි මෝටර් සමාගමත් ආරම්භ කළ ඔහු හෝමාගම කම්හල් බලපත්‍රය යටතේ මැස්ඩා කැපෙල්ලා මෝටර් රථය එකලස් කිරීම ආරම්භ කර ඇත. ඔහු 1978 දී උපාලි ෆියට් ලෙස හැඳින්වෙන ෆියට් 128 මෝටර් රථයද එකලස් කර මෙරට වෙළඳපොළ තුළ මුදා හැර ඇත. තවද උපාලි පුවත්පත් සන්නාමය යටතේ දිවයින, ද අයිලන්ඩ් සහ නවලිය ඇතුළු දිනපතා සහ සතිපතා පුවත්පත් ප්‍රකාශයට පත්කොට ඇත. අනුරාධපුර, යාපනයේ වැනි දුර පළාත් සඳහා පුවත්පත් බෙදා හැරීමට ඔහුගේ ගුවන් යානයද භාවිතා කර ඇත. මෙලෙස ලංකාව තුළ පමණක් නොව මුළු ලෝකයේ පුරාම උපාලි සමූහය ලෙස ලංකාවේ සන්නාමයක් එවකට දියත් කිරීමට තරම් අති ප්‍රබල දැවැන්තයෙකු ලෙස පිලිප් උපාලි විජේවර්ධන මහතා හැඳින්විය හැක. නමුත් අවාසනාව සහ දෛවය යන දෙකම එක විට ඔහුට හරස් විය. 1983 පෙබරවාරි 13 වන දින රාත්‍රී 8:41ට කුවාලාලම්පූර් සිට කොළඹ බලා ඔහුගේ ගුවන් යානය පිටත් විය. එහි ඔහු සමග මැලේසියානු නීතිඥ එස්.එම්. රත්නම්, උපාලි සමූහයේ අධ්‍යක්ෂක ආනන්ද මුහන්දිරම්, නියමු කපිතාන් නොෙල් ආනන්දප්පා, සහාය නියමු කපිතාන් සිඩ්නිද සොයිසා සහ භාරකරු එස්. සේනානායක යන අයද සිටිය. පිටත් වී මිනිත්තු 15කට පසු මලක්කා සමුද්‍ර සන්ධියට ඉහළින් පියාසර කරමින් සිටියේදී ගුවන් යානය අතුරුදහන් විය. ශ්‍රී ලංකාව, ඇමරිකා එක්සත් ජනපදය, සෝවියට් සංගමය, ඕස්ට්‍රේලියාව, ඉන්දුනීසියාව සහ මැලේසියාව යන රටවල ගුවන් සහ නාවික ඒකක මගින් පුළුල් පරීක්ෂණ සිදු කරද අනතුරු පිළිබඳව කිසිදු සාක්ෂියක් සොයා ගැනීමට නොහැකි විය. ශ්‍රී ලංකාවට සිටි ප්‍රබලම සහ විශාලතම ව්‍යාපාර හිමිකරයෙකු වන උපාලි මහතාගේ ජීවිත ගමන එසේ නිමා විය. ඔහුගේ සීයා පටන්ගත් දැව ව්‍යාපාරයේ දියුණු කර ගනිමින් එය විශාල සමූහයක් වන උපාලි සමූහයේ සෑදීමට තරම් එම මහතා ප්‍රබලයෙකු විය. හැකි සෑම විටම තමන් කරන දේ හිණි පැත්තටම යාමට උත්සාහ කරන්න. අනිවාර්යෙන් ඔබට ඒක කරන්න පුළුවන්. අපි ඉපදුනේ ජීවිතය වෙනස් කරන්න. එහෙනම් අපි ආයෙත් මේ වගේ ලෝකයේ දිනපු උත්සාහවන්තයෙකුයි කතාවක් සමග ආයෙත් දවසේ එකතු වෙමු. එතකම් ඔබට ජය වේවා.